ඇය ලස්සනයි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇය කියනකොට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවේ she කියලා. එයා තමයි මුලින් එන්න ඕන. ලස්සනයි කියද්දි ඉංග්‍රීසියෙන් කියන්නේ අපි beautiful කියලා. beautiful ලස්සනයි. දැන් මෙතන තියෙන්නේ she beautiful කියන්නේ ඇය ලස්සනයි. නමුත් දැන් මෙහෙම ඉංග්‍රීසි වාක්‍ය හදන්න බෑ. අපි දන්නවා මෙන්න මේ මැදට එන්න ඕන ක්‍රියාවක්. ක්‍රියාපදයක් වන්න ඕන මේ අනිවාර්යයෙන්ම මේ මැදට කතුරුගෙන් පස්සේ. ඒතර මේක ක්‍රියාපද නැති නිසා උපකාරක ක්‍රියාපදයක් විදිහට අපි පාවිච්චි කරනවා. ක්‍රියාපද නැති වෙලාවල් වලට මෙන්න මේ is are am කියන උපකාරක ක්‍රියාපද තුන. මේකෙන් I හිටියොත් තමයි am ගන්නෙ plural බහුවචන නාම පදයක් තුන තමයි ආ ගන්නෙ is ගන්නෙ ඒක වචන නාම පදයක්. එක්කෙනෙක් ඉන්නවා නම් විතරයි. එතකොට දැන් ඔයාලට පේනවා she කියන්නේ එක්කෙනෙක්. එහෙනම් අපි මෙතන උපකාරක ක්‍රියාපදයේ විදිහට පාවිච්චි කළ යුතුයි is. right? she is beautiful. ඇය ලස්සනයි. හරි. දැන් බලමු ඊළඟ එක අහනවා ඇය ලස්සන නැහැ කියලා කියනවා. හරිද? එතකොට නැtei කියලා කියනවා. දැන් අපි දන්නවා ඇය ලස්සනයි කියන නම් කියනවා she is beautiful. ඇය ලස්සන නැහැ කියන්නේ කොහොමද? එහෙනම් she ඇය. එතකොට මේක තමයි අපේ ක්‍රියාපදයේ වෙන්නේ is කියන එක. මේකේ අගට එකතු කරන්න ඕන not. she is not beautiful. she is not beautiful. ඇය ලස්සන නැහැ. she is not beautiful. ඇය ලස්සන නැහැ. දැන් මෙතනදී අපිට මෙන්න මේ is not කියන එක shorten කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන්. is not isn't කියලා. right? she isn't beautiful. ඇය ලස්සන නැහැ. දැන් ඊළඟ එකේ ඔයාලට අහනවා ඇය ලස්සනද? ද කියලා ප්‍රශ්නයක් අහන්නේ. right? එතකොට ඇය ලස්සනයි කියන ඔයාලා දන්නවනේ කොහොමද කියලා. she is beautiful නේ ඇය ලස්සනයිනේ. ලස්සනද කියලා හද්දි මෙන්න මේ is කියන වචනය උපකාර ක්‍රියාපදයේ වාක්‍යය අපි මුලට අරගෙන එනවා. හරිද? එතකොට මේකෙදී is මුලට ගෙනාවම කොහොමද වෙන්නේ? මෙන්න මේ simple I capital I බවට පත් වෙනවා. is ඇය කියද්දි she right? ලස්සන beautiful. right? එතකොට මේ වාක්‍යය ලියවෙන්නේ කොහොමද? is she beautiful? ඇය ලස්සනයිද? හරිද? ලස්සනද? ද කියලා අහන්නේ ඉස් එක මුලට ගත්තා අපි. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති ඇය ලස්සන නැද්ද කියලා අහන්න. කොහොමද කියන්නේ? ඉස්සෙල්ලා බලමු ඇය ලස්සන නැහැ කිව්වේ කොහොමද කියලා. she is not beautiful. එහෙම නැත්නම් she isn't beautiful. ඇය ලස්සන නැහැ. ලස්සන නැද්ද කියලා අහද්දිත් මෙන්න මේ isn't කියන වචනේ අපි වාක්‍යය මුලට අරගෙන එනවා. හරිද? එතන මේක අපි මුලට දාලා ලියමු එහෙනම් ඇය ලස්සන නැද්ද කියලා අහද්දි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්න ඕන? isn't she beautiful? isn't she beautiful? ඇය ලස්සන නැද්ද? මම හිතන්නේ අද පාඩම ඔයාලට තේරෙන්නේ නැති තේරුණු අය වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe කරගන්න.